අම්මගේ ආදරයට වඩා තාත්තගේ ආදරය හරි වෙනස්. අපේ හාමුදුරනේ එහෙම දැනුණු ආදරය නිසාද මේ ගීතය අපි අද වැඩසටහන වෙනුවෙන් තෝරගන්නේ. පබසරි මේක මේ ඊටාම වටින කාරණාවක් මතක් කරන්නට ඕන. මේ වැඩසටහන මගේ අම්මයි අප්පච්චිත් බලනවා. ඉතින් අම්මා මට ජීවිතේ දඩුවම් දීලා තියෙන්නේ එකපාරයි. ඒ දීපු දඬුවමේ මතක සටහනක් තාමත් තියෙනවා. මේ හිසේ තාමත් ඉරිපාරක් තියෙනවා. අදත් ගෙදර ගියාම අම්මා අනේ රත්තරනේ සමා වෙන්න කියලා කියනවා මේ කැලල දැකලා. ඒ තමයි මං අම්මට එකට එක කියලා අතේ තිබුණු දර පෙල්ලකින් අම්මා හිතලා නෙවෙයි ඈතට විසි කරා මං දුවනකොට. ඉතින් මේක ඇවිදින්න මගේ නල්ලේ වැදුනා. තාමත් අම්මා අඬනවා ඒක දැකලා. තාත්තා ගහපු වාර ගණන් ඇත්තට මට මතක නැහැ. ඒ තරම්ම සරයි අපේ තාත්තා. ඉතින් විභාගයකට ලකුණු ටිකක් අඩු වුණාම පන්තියේ වෙනිය පොඩ්ඩක් පස්සට වුණාම ගෙදරට එන්නේ ගැහි. මොකද තාත්තගෙන් ගුටි කන්න වෙනවා කියලා දන්නවා. එක දවසක් කරපු වරදකට තාත්තා දීපු දඩුවමකට පිටපැත්තේ ඉරිපාරවල් හිටලා අම්මා තමයි තෙල් ගෑවේ. ඇත්තටම තාත්තා කෙනෙක් දරුවෙකුට ආදරය දෙන්නේ පේන්න නෙවෙයි සංගවලා. මගේ තාත්තත් එහෙම කෙනෙක්. අම්මා ඇඬුවට මහාන වෙන්න එනකොට තාත්තා ඇඬුවේ නැහැ. හැබැයි මං ආවට පස්සේ අම්මට වැඩියෙන් දුක්ුණේ තාත්තා කියන එක මං දන්නවා. තාත්තා කෙනෙක්ගේ ආදරය හරියට ලෝකේ එළිය කරන හිරු වගේ. මේ සින්දුව අහගෙන ඉද්දි ඔබට දැනෙයි අම්මා සඳක් වෙද්දි තාත්තා හිරු වෙලා ජීවිතේ එළිය කරන හැටි. සමහර විට හඳ නැතුව ලෝකේ තියෙන්න පුළුවන්. හැබැයි හිරු නැතුව ලෝකේ තියෙන්නේ නැහැ. හේතුව තමයි තාත්තා කෙනෙක් නැති ගෙදරක් අඳුරු ලෝකයක් වගේ. මොකද අපිට තියෙන එකම හවුහරන අපිට තියෙන එකම පිළිසරණ තාත්තා. තාත්තා කෙනෙක් නැති ගෙදරකට කරදර බාධා ප්‍රශ්න එන්නේ නොසඟවා. ඒ නිසා මේ තාත්තා ගැන ලියවෙච්ච අපූර්ව ගීතය මගේ ජීවිතේ වඩාත්ම සමීප වෙච්ච ගීතයක්. මොකද තාත්තාව අමතක කළා මහානදම් පුරන්නව නෙවෙයි. අප්පච්චිට ඉඳපු එකම ශක්තිය පවුලේ වැඩිමලා හැටියට මම. තාත්තා ගොවිතැන් කරන කෙනෙක් නිසා අප්පච්චි මට කිව්වේ මට ඉන්න එකම හයිය පුතේ ඔයා. ඒ නිසා අපිව දාලා යන්න තව පාරක් හිතන්න කියලා. මගේ තාත්තා ඉඳියේ මං මහාන වෙන්නේද්දි කටුමැටි ගෙදරක. ඉතින් අප්පච්චිට හයියක් වෙලා ඉන්න තිබුණා නම් හොඳයි කියලා එද්දි හිතුණා. නමුත් පැවිදි වෙලා මගේ අම්මා තාත්තා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න අවස්ථාව ලැබුණාම මට දැනුණා ඇත්තටම පැවිදි වුණාට පස්සේ බුදුහාමුදුරුවෝම දේශනා කළා තියෙනවා පිණ්ඩපාතෙන් හෝ අම්මා තාත්තාව පෝෂණය කරන්න කියලා. ඉතින් අද ඒ කාර්යය මට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අම්මයි තාත්තයි කියන්නේ ජීවිතේ අපිට වටිනාම සම්පත් දෙකක්. ඒකෙන් තාත්තා ගැන ලියවෙච්ච මේ අපූර්ව ගීතය මගේ ජීවිතේ වඩාත්ම මං කැමති සින්දුවක් ගීතයක්. හේතුව තමයි තාත්තගේ ආදරය ගැන ලෝකෙට පේන්න අපට ආදරයේ සෙනෙහස දුන්න නැති වුණාට සංගවල දෙන ආදරය ඒක වචන වලට කියන්න බෑ. විශේෂයෙන්ම දියණියෙකුටනේ තාත්තා කෙනෙකුගේ ආදරේ වැඩියෙන්ම දැනෙනවා කියන්නේ. දුවෙක් කසාද බැඳලා යන දවසට තාත්තා කෙනෙක් මුල්ලකට වෙලා අඬනවලු. ඇයි දුවට පේයි කියලා. හැබැයි දුව දන්නේ නැහැ තාත්තගේ ආදරේ කොච්චරද කියලා. සමහර දූවරුන්ට කසාද බැඳලා පස්සේ පබසරි තාත්තට හදලා දීපු කහට කෝප්පේ තේ කෝප්පේ අමතක වෙනවා. තාත්තා නේද මාව මෙතෙන්ට ගෙනාවි කියන කමතක වෙනවා. ඒ නිසා තරුණ පරම්පරාවට පණිවිඩයක් දෙන්න ඕනේ. තාත්තා කියන්නේ අපිට ජීවිතේ නැගිටින්න අත දීපු කෙනා. ඒ අත දීපු තාත්තව කසාද බැඳලා පස්සේ හැරදාලා ගියාට පස්සේ අමතක කරන්න එපා. වාරුව නැති වෙනකොට තාත්තට හැරමිටියක් වෙන්න පුළුවන් නම් දුවෙකුට පුතෙකුට ඒක තමයි තාත්තා කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව. මහලු නිවාසවලට මව්පියෝ ගෙනින් දාන යුගයක පුංචි කාලේ ඉඳන් අපිව මේ තැනට ගේන්න දහදුක් විඳපු අම්මා තාත්තව විශේෂයෙන්ම අපිට නැගිටින්න හයිය දුන්නු. අපි ඉගෙන ගන්න අපි ආස කරන දේවල් අරන් දෙන්න හැම දෙයකම දුක් විඳපු තාත්තා. අම්මා ළඟට බඩගිනි කියලා ගියාට පබසරි අම්මා රස කෑම හදලා දෙන්නේ තාත්තා හොයන සල්ලි වලින් නේ. නැත්තම් අම්මට කොයින්ද ඒකට ශක්තිය. ඒ නිසා තාත්තා කියන්නේ හැම වෙලාවෙම අම්මට මුවා වෙලා ආදරේ දෙන කෙනෙක්.
ඒක හරි ලස්සනට මේ සින්දුව ඇතුලේ තියෙනවා. මවකට මුවා වෙලා තමයි තාත්තා ආදරය දෙන්නේ දරුවෙකුට. ඒ නිසා මං හිතනවා මම කැමති වුණා වගේම මේ රටේ මේ ලෝකේ ඉන්න ගොඩාක් දෙනෙක් මේ සින්දුවට ගොඩාක් ප්‍රිය ඇති කියලා. මොකද තාත්තා ගැන කවි ගීත නොලිවුණාට මේ සින්දුව තරම් සුන්දරව තාත්තා ගැන කියපු වෙනත් ගීතයක් තවත් නැතුව ඇති. ඒ ප්‍රේමණීය හැඟීම ඔබටත් සිලින කරන්න තමයි හිතවතුනි අපි සූදානම් වෙන්නේ. තාත්තගේ ආදරය ගැන කතා කරද්දී අම්මගේ ආදරය ගැන කතා කරද්දී ඔබ අප හැම කෙනෙක්ම සිහි තබා ගත යුතු මූලිකම කාරණාව තමයි ඔබ අද යම් තැනක සිටිනවා නම් ඒ වුන් නිසා. ඒ ආදරයට ජීවිතයේ තියෙන තාක්කල් ඔබ ණය ගැති. ඒ අමතක නොකර මේ ජීවිත ගමනේ අපි ඉස්සරහට යමු. ඉතින් හිතවතුනි අද අවසන් ගීතය මේ අපි ඔබ වෙනුවෙන් තිලින කරන ඒත් සමගින් අපි සමුගන්න සූදානම් වෙන්නේ. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රීමත් වාද්‍ය වෘන්දය අපිත් එක්ක එකතු වුණා වෙනදා විදිහටම. එක්කම නමස්කාර පූර්වක ස්තුතිය අපි තිලින කරන අපේ හාමුදුරනේ ඔබ වහන්සේට කාව්‍ය විශාරද මසන්නේ විජිත ස්වාමින් වහන්සේ අද දවසේ ගීදම් පද වෙනුවෙන් අපේ මේ ගීත තෝරා ගැනීමට සහ ඒ පද අරුත් විමසන්න අතීත මතක සැමරුම් අපිත් සමගින් බෙදා හදා ගන්නට එකතු වුණේ. ගැයුමෙන් අපට දායකත්වය ලබා දුන්නේ අපේ පූර්ණ සචින්ත. ඔහුවත් ආදරයෙන් සිහිපත් කරන ගමන් ඔබටත් තවත් ජයග්‍රාහී ගමනකට සුබපැතුම් එකතු කරමින්ම තමයි අපි කතා බහ නිමාවට පත් කරන්න සූදානම් වෙන්නේ. හිතවතුනි අපි ඊළඟ පොදිනේදීත් ඔබව හමු වෙන බලාපොරොත්තු ඇතිව සමුගන්නේ ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. බුදු